මේ පුංචි ආන්දරන්ගේ දෙමව්පිය දෙපළට සහෝදරයන් ඥාතීන් හිතවතුන් ඒ වගේම ඥාතීන් විහාරස්ථානයේ සිව්පසෙන්දාට පූජා කරන උපස්ථාන දායකයන්ට නිදුක් නිරෝගී සුවපත් වේවා දීර්ඝායුෂ වේවා කියන ප්‍රාර්ථනාව ඒ වගේම මේ පුංචි ආන්දරන්ට සාසන බ්‍රහ්මචාරීලා දෙවි කොම ආර්ථවත් තනන්ට කරට ජාතියට සම්සාතනයට ඒ වගේ අපේ නායක ආන්දරන් මහත්තයා මහා සංඝරත්නයට ආශිර්වාදයක් ලෙස ශාස්ත්‍රීය කටයුතු සිදු කර ගැනීමට කායික මානසික සුවපත් වේවා රවිචන්ද්‍ර බුද්ධ කුසුමරාව කේත දිනන ආන්දරන් ජාති වේරාස්ත නපු ගාදෝසානදා අස්වා කටබාව දෝසාන කටානෝ ප්‍රෝ නවනෝ ව්‍යාධි දෙසිය තුන අන්තරයන් සීලෝ බාධාරේ කාලසුතේ දුක් වෙලා නිදුක් නිරෝගී සාසන ප්‍රතිචාරය දෙන්නේ තුන්වන්ගේ ආශිර්වාදය විජයසේ ජයති මහා මහත්මයාගේ ආශිර්වාදය දරදහම් මහත්මයාගේ ආශිර්වාද සම්මානි ජයතෙන් මහත්මයාගේ ආශිර්වාදය පිහිට පිළිසන්න ලැබේවා ආශිර්වාද වේවා කියලා මාවී රෝමී නන්ද රෝමාය සෝදරනන්ද රෝලෝකේ රෝදීපාන්දර එහෙම අවතාර මැද හදපු දරුවා මේ සම්මුති සාසනයට පූජා කරා කියන්නේ එසේ මෙසේ කර්තව්‍යයක් නෙවෙයි අපහසු කර්තව්‍යයක්. ඒ අපහසු කර්තව්‍ය තුළ මේ පින්තුන් හරි වාසනා තුනා මේ පින්තුන්ගේ දෙපළගේම දෙපැත්තෙම අම්මගේ පැත්තෙන් තාත්තා පැත්තෙන් සතර වර්ගයක් නිවන් දක්වන්න පුළුවන් මහා පින්කමක් තමයි මේ අවස්ථාවේ සිද්ධ වුණේ සිද්ධ කළේ. පහසුම කර්තව්‍ය මේ අම්මයි තාත්තයි ඉස්තෙදලා සුදුසුම තැනටපත් කරනවා. අපේ නායක මහත්මෝ හරි ආදරේ හරි කරුණාවන්තයි ශාසනයට හරියට ලැබි ශාසනයට අර්ථවත් උද්දේශයක් හැදීම තමයි උන්වහන්සේගේ පරමාර්ථය. ඒ පරමාර්ථය පඤ්ඤාපිත හාමුදුරුවෝ හදලා තියෙන්නේ. ඒ හාමුදුරුවෝ මේ වගේ පුංචි කාලේ මෙහෙමයි මහත්මෝ ඉගෙනුවා යහපත් මාර්ගය කියා දුන්නා. Mm-hmm.